Hello! Welcome back to my YouTube channel. ඉතින් කලින් දවසක වීඩියෝ එකකදී මම කිව්වනේ මම ලයිෆ් එක රීසෙට් කරන ගමන් ඉන්නේ කියලා. ඉතින් මගේ රීසෙටින් ප්‍රොජෙක්ට් එකට අලුතෙන්ම ඇඩ් වෙච්ච දේ තමයි උදේට ජිම් යන එක. ඒකටත් හේතුවක් තියෙනවා. ඒ වගේම තමයි අද ෆ්‍රයිඩේ, මෙහි ෆ්‍රයිඩේ අද නිවාඩු දවසක් ඇන්සැක්ට් එක. ඒක ගැනත් මම විස්තර පස්සේ කියන්නම්. ඉතින් දැන් මේ උදේ 6ට නැගිට්ටි අපි දෙන්න අද උදේම ජිම් ගිහිල්ලා දවස පටන් ගන්න. නැගිට්ටට පේනවනේ මට තාම සෙට් නෑ මම මාර නිදිමතේ ඉන්නේ. ඒ වුණාට ඉතින් අපි ප්ලෑන් එකක් දාගත්තොත් ඒකට ස්ටික් වෙලා ඉන්න එපා. ඒ නිසා තමයි කොහොම හරි අමාරුවෙන් උදේ නැගිට ගත්තේ. මම මේ උදේට ඇඳ හදන වැඩේට හරියම අකමැතියි. හැබැයි දැන් මම ඒක පුරුද්දක් විදියට කරන්න try කරනවා. මොකද ඒක හදලා ඉවර කරලා මම කාමරෙන් එළියට ගියාම නිකන් ඇඳට සමු දෙන්න පුළුවන් වගේ. නැත්තම් නිකන් ආයෙත් ඇවිල්ලා ඇඳට පනින්න හිතෙනවා. උදේට ජිම් යමු කියලා අයිඩියා එක දැම්මේ මමමයි. හැබැයි තාම මට මේක සෙට් නෑ. ඒ නිසා ජිම් යන කලින් මම බැලුවේ කොෆි එකක් බීලාම යනවා කියලා. අපි එහෙනම් ගිහලා කොෆි එකක් හදාගමු. ඉතින් මම කලින් වීඩියෝ එකේදීත් කිව්වනේ මගේ බර චුට්ටක් වැඩි වෙලා දැන් මම ඒක අඩු කරගන්න ආයෙ try කරනවා කියලා. ඉතින් කිව්වා වගේම මම මේ දැන් සති 3ක් විතර ගොඩක් බත් කන එක අඩු කරලා ගොඩාක් හෙල්දි විදියට කෑවා. අපි දෙන්න එළියෙන් කෑවෙම නැති තරම් එළියෙන් කොෆි එකක්වත් මේ දවස්වල බිව්වේ නැහැ. ඉතින් ඇත්තට මේකේ ප්‍රතිඵල හරිම ඉක්මනට හම්බුණා හිතුවට වඩා ඉක්මනට. ඉතින් මම ඒක ගැන අලුත් වීඩියෝ එකක් ඔයාලට කරන්නම්. ඒ වුණාට මම තාම මගේ ටාගට් වේට් එකට ගියේ නැහැ. ඉතින් තාම ඒ නිසා ජිම් එකට යනවා. ඒ නිසා තමා මෙහෙම හරියටම ජිම් ප්ලෑන් එකක් හදාගෙන මම කොහොම හරි ජිම් එකට උදේම යනවා කියලා හිතාගත්තේ. මම ඇත්තටම වැඩට යන දවසටවත් ලැබ් එකට යන දවසටවත් මෙච්චර උදේට නැගිටින්නේ නැහැ. ස්පෙෂලි දැන් මෙහි ඕටම් නිසා හරි ඉක්මනට කළුවර වැටෙනවා වගේම උදේ 6ටත් තාම කළුවරයි. ඉතින් ඒ නිසා ඉටිබන්ද මුකුත් පත්තු කරගෙන නිදහසේ මගේ කොෆි එක පොඩ්ඩක් බොන්නයි යන්නේ මම. ඉතින් අයියටත් කොෆි එකක් විතරක් බීලා යන්න කිව්වොත් පවුනේ. ඒ නිසා එයාට ප්‍රෝටීන් ෂේක් එකක් අපි හදාගත්තා. දැන් ඉතින් මම ජිම් එකට යන්නයි රෙඩි වෙන්නේ. ඉතින් වොෂ් එකක් දාගෙනම යනවා කියලා බැලුවා. මොකද තාම මට නිදිමත ගියේ නැහැ. චුට්ටක් සීතලට වොෂ් එකක් දාගත්තම නිදිමත යනවා. ඔන්න මේක තමයි අද මගේ ජිම් අවුට්ෆිට් එක. මට මාර සතුටුයි. මම කලින් වීඩියෝ එක කරද්දී ඇත්තටම මගේ බර ගොඩක් මීට වඩා වැඩිපුර තිබ්බා. ඉතින් මේ වෙනකොට මම ඊට වඩා කිලෝ 4ක්ම අඩු කරගත්තා. මේ තියෙන්නේ අපේ ගෙදර ඉස්සරහා. මං ඔයාලට එද්දි පෙන්නන්නම් කියලා හිතාගෙන ගියේ. මෙතනට උදේට ගොඩාක් බැටළුවෝ එනවා. හැබැයි ඒගොල්ලෝ ටිකක් දවල් වෙද්දි, ඒ කියන්නේ 9 10 වගේ වෙද්දි මෙතනින් යනවා. මං එද්දි මේගොල්ලෝ හිටියේ නෑ. ඒ නිසා මට ඒගොල්ලෝම වීඩියෝ කරගන්න බැරි වුණා. වෙන දවසක ආයෙ පෙන්නන්නම්. ඈතින් අහස තැඹිලි පාට වෙලා මාර ලස්සනට ඉර නැගගෙන එනවා. ඔන්න ඉතින් එහෙනම් අපි ජිම් එකට ආවා. මට හිතුනේම අපි උදේ පාන්දර යන නිසා නිදහසේ ජිම් එකේ එක්සර්සයිස් කරන්න පුළුවන් ඒ වැඩි කට්ටිය නැති වෙයි කියලා. හැබැයි එහෙම හිතන ගොඩක් කට්ටිය ඉන්නා වගේ. මොකද ඒ තරම් සෙනගක් ජිම් එකේ හිටියා.
ජිම් එකෙන් ඇවිත් අපි කෙලින්ම ගෙදර ගියේ. මම කිව්වානේ අපි දෙන්න දැන් ප්‍රතිපත්තියක් විදියට පොඩ්ඩක් කාලයකට එළියෙන් කන එක නතර කරලා තියෙන කියලා. ඉතින් ගෙදර ගිහිල්ලා බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න හිතාගෙන අපි දෙන්න ගෙදර යනවා. දැන් ඉතින් මෙහෙ ගොඩාක් වෙලාවට ලස්සනට ඉර පායපු දවස් හරි අඩුයි. ඕටම් කියන්නේ මෙහෙ ඕටම් එකයි වින්ටර් එකයි ලොකු වෙනසක් නැහැ. දෙකම හරිම සීතලයි. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට හරිම ග්ලූමි. ඉතින් ඔන්න සුපුරුදු විදිහට මම්මගේ එග් බ්‍රෙක්ෆාස්ට් එක හදා ගන්නවා. ඔයගොල්ලෝ ඉතින් දන්නවනේ මම හැම වීඩියෝ එකේම හදන්නේ මේක තමයි. ඉතින් ගොඩක් කාලයක් ඇස්ස තිබ්බ නිසා මට මේක හදා ගන්න බැරි වුණා. ඉතින් මෙන්න මේ වගේ ඊසි බ්‍රෙක්ෆාස්ට් එකක් තමයි අපි හදාගත්තේ. පාම්පෙත්තයි, බිත්තරයි, මශ්රූමුයි, තක්කාලි, නිවිති. ඉතින් ඊට අමතරව අයියට තව තම්බප බිත්තරයකුත් දැම්මා. මොකද යාට මට වඩා ප්‍රෝටීන් ඕනි නිසා. ඉතින් කඩෙන් කොෆීස් දැන් එච්චර බොන්නේ නැහැ කියලා කොෆි එකක් රසට නොබී ඉන්න බැහැනේ. ඒ නිසා මම කැෆේ ස්ටයිල් එකට ගෙදරම කොෆි එකක් හදා ගන්න යන්නේ. මට ඔයාලට කිව්වද කියලා නම් මතක නැහැ. මම මුලින්ම ඕස්ට්‍රේලියාවට ආපු දවස්වල මම බැරිස්ටා කෙනෙක් විදියට ට්‍රේන් වුණා. බැරිස්ටා කෙනෙක් විදියට කැෆේ එකක වැඩ කරා. ඒ දවස්වල මම කොෆි එකක් හදන්න ඉගෙන ගත්තා. හරියට කොෆි ආර්ට්ස් දාන්න ඉගෙන ගත්තා. හැබැයි ඉතින් ගෙදර මැෂින් එකෙන් ඒ තරම් එක පවර්ෆුල් මදි ගෙදර මැෂින් එක. ඒ නිසා ලස්සනට මිල්ක් එක ස්ටීම් වෙන්නේ නැහැ. ඒ තරම් ඒ නිසා ලස්සනට කොෆි ආර්ට්ස් එහෙම දාන්න බෑ. හැබැයි ඉතින් රස නම් ඒ විදිහටම තිබුණා. ඔන්න ඉතින් මම්මගේ දවසේ ෆේවරිට්ම වැඩේ කරන්න යන්නේ උදේට කන ගමන් පිරිමි ළමයි බලන එක. බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන ඉවර කරලා කොෆි එකත් බීලා පිරිමි ළමයිනුත් බලලා ඉවර කරලා මම ගිහින් නාගත්තා. ඉතින් අසනීප වුණත් එක්ක ටිකක් වැඩිපුර කොණ්ඩේ යනවා කියලා දැනෙනවා. ඉතින් මමත් තාම මගේ හෙයා එකට හරියනම හෙයා කෙයා රුටින් එකක් හොයනවා. ඉතින් මම මේ දවස්වල දෙහි ඉඟුරු එකට බ්ලෙන්ඩ් කරලා අයිස් කියුබ් විදිහට හදලා ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. මට ඕනනම් කප් එකකට දාලා හොට් වොටර් ටිකක් දාලා බොන්න පුළුවන් නිසා. ඉතින් නාලාපකම මම ඒ වගේ ලෙමන් වෝටර් එකක් හදාගත්තා. මොකද මට ආයෙත් නම් අසනීප වෙන්න බැරි නිසා. ඉතින් කැස්සටත් එක්ක හොඳ නිසා මම මේකටම ගම්මිරිස් ටිකකුත් දාගන්නවා. ඉතින් දැන් නාලි වෙල්ල මම රෙදි වෙන්නේ වීක් එකේම එකතුණු රෙදි ටික සෝදලා දාන්න. ඊට පස්සේ මම දැන් රෙදි වෙන්නේ දවල්ට යන්න. අද මම දවල්ට හදන්න හිතුවේ කොත්තු. කොත්තු කිව්වට මෙව නිකන් කොත්තු නෙමෙයි. මම අද හදන්න යන්නේ හෙල්දි කොත්තු. ඉතින් මම මේකට ගත්තේ මෙහි තියෙන ඕට්ස් රැප් එකක්. මේකේ එක රැප් එක 71 කැලරීස් තමයි තියෙන්නේ. රැප්ස් 4යි මම මේ කොත්තුව හදන්න ගත්තේ. ඉතින් මම මේ ටික කපා ගන්න ගමන් බීලුණු, සුදු ලුණු, චිකන්, බෙල් පෙපර් දාලා වෙනම මේක ෆ්‍රයි වෙන්න තියලා තියෙන්නේ. ඉතින් ඒ ටික ෆ්‍රයි වුණාට පස්සේ මේක මම පොඩියට කොටුවට කපලා ඒකට මැඩ් කරගන්නවා. දැන් ඉතින් මේකට ඕන මිරිස් කුඩු 3-5 කුඩු, සෝයා සෝස් ටික, ලුණු, ගම්මිරිස් වගේ දේවල් ඇඩ් කරලා හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. මට ඔයාලට කලින් කියන්න බැරි වුණානේ මම මේ දවස්වල කැලරි කවුන්ට් එකක් තියාගන්නවා. ඒකෙන් මට මම දවසේ ගන්න කැලරීස් ටික ට්‍රැක් කරගන්න පුළුවන්. ඉතින් මම මේකේ පැත්තකින් මේ කෑමේ වල කොච්චරක් කැලරීස් තිබ්බද කියලා මෙන්ෂන් කරන්නම්.
ඉතින් අද නිවාඩු දවසේ දවල්ට කන එකත් Netflix එකේ ෆිල්ම් එකක් බලාම කන්න හිතුවා. කාලේ ඉවර වෙලා කොෆි එකක් බීලාම මම දැන් රෙඩි වෙන්නේ කිචන් එක අස් කරලා දාන්න. මම ඔයාලට කිව්වනේ මම මේ දවස්වල weight loss journey එකක ඉන්නේ. බර ටිකක් අඩු කරගන්න try කරන ගමන් සහ මම ටිකක් බර අඩු කරගත්තා මේ වෙනකොටත්. ඉතින් ඒ ගැනත් මම වීඩියෝ එකක් ඉස්සරහට ගේන්නම්. හැබැයි අතරතුර ඔයාලත් මේ දවස්වල බර අඩු කරගන්න try කරන කෙනෙක් නම් ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න. මම පුළුවන් වෙලාවට අනිවාර්යයෙන්ම දන්න ආන්සර් එකක් නම් අනිවාර්යයෙන්ම කියන්නම්. ඔන්න ඉතින් මෙයාගෙනුත් වැඩක් ගන්න එපා. මෙයාට කිව්වා අතු ගාලා දෙන්න කියලා. ඉතින් හවස් වෙලා එළියට යන්න හිතාගෙන හිටියත් යන්න බැරි වුණා. මොකද හවස් වරුවේ හොඳටම වහින්න ගත්තා. ඉතින් අද හවස් වරුවම ගෙදර ඉන්න නිසායි ස්ටඩීස් උත් ලොකුවට නොතිබ්බ නිසා මම හිතුවා ගොඩාක් කාලයක් තිස්සේ කියවලා ඉවර කරගන්න බැරුව පොතක් තිබුණා. ඒක කියවලා ඉවර කරනවා කියලා. ඉතින් ඔයාලට chance එකක් හම්බුනොත් මේ පොතේ නම Don't Believe Everything You Think. හම්බුනොත් chance එකක් කියවලා බලන්න. especially ඔයත් overthink කරන කෙනෙක් නම් මේ පොත ගොඩාක් helpful වේවි ඔයාටත්. ඉතින් දවල්ට කොත්තු කාපු නිසා අද අපිට රැට කන්න ලොකුවට බඩගින්නක් තිබුණේ නැහැ. රැට අපි දෙන්න ඕට්ස් බෝල් එකක් හදාගත්ත කන්න. ඉතින් ඔන්න ඔහොම තමයි අද මගේ දවස ගත වුණේ. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්.